අක්කට අත දෙන්න. යාළුවයි කියන්නකො ඉතින් දවස් දෙකක් තරහ වෙලා හිටියා මද අක්කත් එක්ක. කො අත දෙන්න. කො අත දෙන්න. අක්කත් එක්ක තරහ වෙන්න එපා ඉතින්. හොඳ පුතානේ. හොඳ පුතා. චූටි සුදු මහත්තයා මේ චූටි පුතේ දැන් මද ඔය මද අත දෙන්න අක්කොත් එක්ක යාළුවයි කියන්න මෑනිකේ කො අත දෙන්න යාළුවයි වෙන්නකෝ අක්කත් එක්ක දැන් දවස් කීයක්ද තරහ වෙලා කො යාළු වෙන්න හොඳ පුතානේ දැන් ඇති තරහ වෙලා හිටියා අත දෙන්න කො අත දෙන්න යාළුවයි කියන්න කො අක්කට අත දෙන්න යාළුවයි කියන්න බැරිද දෙන්නකෝ මේ අහක බලන්න එපා අම්මෝ තියෙන නපුරුකම කො එන්නවනේ මොකද අපේ ඔච්චර ඇට්ටර මං ඔයාට ඉතින් බැගී අයියට පුතේ ඉතින් පවුනේ බැගී අයියට කෝත්තන් දෙකක් දුන්නනේ ඔයාට හැම වෙලේම දෙනවනේ උන්නාට එක කෝත්තුවයි බැගී අයියට කෝත්තු දෙකක් දුන්න හින්දා නේද ඔය තරහ වෙලා ඉන්නේ ඈ සුදු මැනිකේ අක්කෝ අත දෙන්න එහෙනම් යාළුවයි දැන් යාළුවයිනේ අක්ක බයියන් දුන්නා අත දෙන්න අන්න දුන්න අක්කත් එක්ක යාළු වුණා මගේ හොඳ පුතා කො අනිත් අතත් දෙන්න කො මේ අත දෙන්න අත් දෙකම ඕනේ යාළු නම් කො යාළු නම් අනිත් අත දෙන්න කො දෙන්නකෝ බාගෙට යාළු මොකද අනේ අනිත් පැත්ත හරින්නේ මොකද ඔච්චරටම තරහම එක්ක ඔච්චරම තරහ වෙන්න අප්පා හුදු මහත්තයා කො අනිත් අත දෙන්න පුතේ අනිත් අත දෙන්න අක්කත් එක්ක යාළු වෙන්න කො දෙන්න අනිත් අත කො මේ අත දෙන්න අක්කට යාළුවයි කියන්න බාරිද තව තලහද තව දවස් කීයක් ඉන්නද ඔහොම අහක බලාගෙන මන් දිහා බලන්නේ නැතුව තව දවස් කීයක් ඉන්නද ඔහොම නෝක්කාඩුවේ ගානිත් අත දෙන්න අපේ මන් දිහා බලන්නෙත් නෑ මොකක්ද අනේ ඔච්චර තරහ අක්කත් එක්ක හිත හැදෙනකන් ඉන්නකෝ අහක බලාගෙන කමක් නෑ ආයෙ මං කෝත්තු නොදී ඉන්නම්කෝ ආයෙ මං චූටි කිටි හුරතල් නොකර ඉන්නම්කෝ ඒක නෙමෙයි බැගී අයියට මං කෝත්තු දෙන්නේ නෑ ආයෙ